අද ඔයත් සිද්ධ කළේ ඊටාම උතුම් ආශිර්වාදාත්මක මාහැඟි පුණ්‍ය කර්මයක්. මේ ලෝකයේ ගිහි මිනිස්සුන්ට වටිනාම සම්පත කුමක්ද කියලා දේවතාවෙක් බුදුහාමුදුරුවන්ගෙන් විමසපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පුත්තා වත්තු මනුස්සාන. මිනිස්සුන්ට කෙලෙස් සහිත සත්වයන්ට වටිනාම සම්පත තමයි දරුවෝ. දරුවෝ තමයි වටිනාම වස්තුව. දැන් ඔයත් දන්නවා ගිහියෝ විදියට ඔයත් පුංචි කාලේ අම්මා තාත්තා තමයි ජීවිතේ වටිනම අය. ඊට පස්සේ ආදරය කරන කාලේ හෝ විවාහ වුණාට පස්සේ වටින අය අතරට තව දෙන්නෙක් එකතු වෙනවා. ඒ සැමියා හෝ බිරිඳ තමන්ගේ වටිනාම අය ලෙස අඳුන්වනවා. හැබැයි පසුව ඒ දෙදෙනාගෙන් ඇහුවොත් දරුවෙක් බිහි වුණාට පස්සේ ඔබට වටින්නේ කවුද මේ ලෝකේ? අම්මා තාත්තා කොච්චර වටිනවා වුණත් සැමියා හෝ බිරිඳ කොච්චර වටිනවා වුණත් අංක 1ට ඔබේ දරුවා එනවා. ඒක මේ මනුස්ස సంతානයේ ස්වභාවය. මේ ලෝකේ ලොකුම බැඳීම තියෙන්නේ අම්මා තාත්තට දරුවෝ එක්ක. ලයිස්තුවල් ලියන්න කිව්වොත් අනතුරකදී රකින්නේ කවුද කියලා මුලින්ම දරුවා කියලා තමයි ලියන්නේ. ඒක ඉබේම එනවා. ඒක තාත්තගේ අතිනුත් එහෙමයි අම්මගේ අතිනුත් එහෙමයි. පින්වත්නි මෙතෙන්ට තව පුංචි දරුවොත් එක්කරගෙන ඇවිල්ලා තියෙනවා ඔයත්තන්ගේ යහළු මිත්‍රාදීන්. ඉතින් මේ දරු මල්ලෝ හදාගන්න එක තමයි මේ රටේදී ඔබ මුහුණ දෙන ප්‍රධානම අභියෝගය වන්නේ. මොකද හේතුව මේ දරු මල්ලන්ට වැඩි ප්‍රමාණයක් ඇහැට පේන්නේ කනට ඇහෙන්නේ මේ රටේ ජාතිකයෝ, මේ රටේ සංස්කෘතිය, මේ රටේ තියෙන සිරිත් විරිත් නීති රීති තමයි පේන්නේ, දකින්නේ, ඉගෙන ගන්න. එතකොට දැන් අපි අපේ මව් රටින් ඈතට ආවට පස්සේ මේ වගේ දුර රටකට අපි මුහුණ දෙන අභියෝගය තමයි අපේ සාරයන්, අපේ හර පද්ධතීන් කොහොමද මේ සංස්කෘතිය හැදෙන දරුවෙකුට දෙන්නේ කියන්නේ. මම ලොකුම අභියෝගය. ඒ අභියෝගේ ජය ගන්න ඔබට කැපවීමක් කරන්න වෙනවා. එයින් ප්‍රධානයි අම්මා කතා කරපු භාෂාව. නැත්නම් අපි මදර් ටං කියන්නේ නේ, මව් බස කියලා. මව් බස දරුවට කොහොම හරි හුරු කරවන්න ඕනේ. කොහොම හරි හුරු කරවන්න ඕනේ. ඒක හුරු කරවන්න තියෙන ක්‍රමෙත් අමුතු පන්ති ඇවිල්ලකුත් නෙමෙයි. ගෙදර මොන තත්ත්වයේ ඇතුලේ වුණත් අම්මයි තාත්තයි දරුවා එක්ක සිංහලෙන්ම කතා කරනවා. සිංහලෙන්ම උත්තර දීම. සිංහලෙන්ම ප්‍රශ්න අහන්න සැලැස්වීම. මොකද දරුවට ජපන් මගේ ඇරේ කියලා බය වෙලා මෙහෙදි ජපන් කතා නොකරට කමක් නැහැ. ජපන් මගේ ඇරෙන්නේ නැහැ. මොන්ටිසෝරි ඉඳලා ජපන් තමයි. ඉදිරියට යන්න යන්න ජපන් භාෂාව ඒගොල්ලන්ට බොහෝම සමීප ඇසුරක් වෙනවා. හැබැයි ගේ ඇතුලේ සිංහල කතා කරන්න ඕන. ගේ ඇතුලේ අම්මා තාත්තා කතා කරද්දි සිංහල වචන ඇහෙන්න ඕන. දරුවට සිංහලෙන්ම දේවල් අහන්න, තෝරලා දෙන්න හැමතිස්සෙම උත්සාහ කරන්න ඕනේ. එයාට අනේ තේරෙන්නේ නැහැ. ජපන් වලින් කිව්වොත් තමයි තේරෙන්නේ කියලා ඒ වගේ මනස්ගත හදාගන්න එපා. මේ මුල් අවුරුදු 5-10 තමයි ලේසිම භාෂාවක් ඉගෙන ගන්න දරුවෙක්. ඒ නිසා ඔයත්තන්ගේ වගකීම වෙනවා තමන්ගේ දරුවන්ට මව්බස ගේ ඇතුලේ කතා කරවන්න, හුරු කරවන්න. එහෙම වුණොත් තමයි ධර්මයේ සමීප වෙන්නේ. එහෙම වුණොත් තමයි අපේ කම කියන එක දැනෙන්නේ. මොකද කොච්චර අපේ කම ගැන ජපන් බසින් කතා පැවැත්වුවත් වැඩක් නැහැ. එහෙම අපේ කම කියන ඒ හැඟීම උපදින්නේ නැහැ. ඒ හැඟීම උපදින්නේ අපේ බසින්ම දෙයක් එයාට වැටුණොත්. එතකොට තමයි ඒක දැනෙන්නේ. දැන් අපිට හීන පේන්නේ නැහැනේ ජපන් වලින්. ජපාන හිටියේ ජපන් හීන පේන්නේ නැහැනේ. ඔක්කොම පේන්නේ සිංහල හීන. හීන එක හරි පේන්නේ මොකද අපේ සම්පූර්ණ යට අභ්‍යන්තරයේම කාවැද්දිලා තියෙන්නේ අපේ භාෂාව හරහා ලැබපු දැනුම. ඉපදිච්ච හැඟීම්. ඒව තමයි නින්දට ගියාට පස්සේදී ඇති වෙන්නේ නේ. ඒ නිසා ඔබ හොඳට අවබෝධ කරගන්නට ඕනේ. හොඳට තේරුම් ගන්නට ඕනේ. ඔබ මේ රටේදී
දරුවන්ට භාෂාව දුන්නොත් ಗುಣධර්ම ටිකයි සංස්කෘතියයි දහමයි දෙන්න පුළුවන්. නැත්තම් අපේ ಗುಣධර්ම නැති වෙනවා. ඒ ළමයාට සමීප කරන්න බැරි වෙනවා. අපේ ධර්මය නම් දෙන්නම හම්බ වෙන්නේ නැහැ. භාෂාව දැනගන්න ඕන. එහින්දා බුද්ධිමත්ව ඒ කොටසට ටිකක් මැදිහත් වෙන්න. මොකද ඒ කොටසට ඔබ මැදිහත් වීමක් කැපවීමක් කරොත් ළමයා හරහා ජපන් ඉගෙන ගන්න යන්න එපා. ඔය ඇත්තන්ට ජපන් වල දුර්වලතා තියෙනවා නම් YouTube බලන්න. ඊට වැඩිය හොඳයි ඒක. ඕන තරම් ලෙසන් තියෙනවනේ නේද? N5 ඉඳලා N1 දක්වාම පාඩම් මාලා තියෙනවා. බලන්න. ළමයාගෙන් ජපන් ඉගෙන ගන්න යන්න එපා. එහෙම වුණොත් වෙන්නේ ළමයාගෙන් ඉගෙන ගන්න ගිහිලා ළමයාට ටික දවසක් යනකොට තේරෙනවා තාත්තා සහ අම්මා මට වැඩිය මෝඩයෙක් කියලා. තේරෙනවනේ. ඔළුවට එනවා. ඊට පස්සේ යාට ඒකෙන් මාන්නයක් එනවා. මම මේ කියන ඒවා බලන්නකො ටික කාලයක් ඕනනම් කරලා මොකද වෙන්නේ කියලා. ඊට පස්සේදී අර ඔබගේ තියෙන දුර්වලකමත් එක්ක ඒගොල්ලෝ ඔබව නටවන්න පටන් ගන්නවා. ළමයි කියලා කිව්වට අහිංසකම නැහැ. අහිංසකම නැහැ. ළමයි හැම පැත්තකින්ම බලනවා Tamanට අනිකාව පාලනය කරගන්න ක්‍රමවේද. ඇඬිල්ලේ ඉඳලා තියෙන ඒවනේ. අඬනකොට දෙයක් දීලා බලන්නකො ඊළඟ සැරෙත් ඕන වෙනකොට අඬන එක තමයි පාවිච්චි කරන්නේ. පොඩි කාලේ ඉඳලම අපේ මනස එහෙම කපටි වෙනවා. උපායශීලී වෙනවා. ඉතින් කොහොම හරි මේ දරුවන්ට ආගම ධර්ම දෙන්න. සනෝ පන්සලේ දහම් පාසලක් තියෙනවා දරුවන්ට. සාහිත්‍යම කුමගා පන්සලේ තියෙනවා. කොහෙට හරි ළඟපාත තැනට දරුවා මාසෙට දවස් දෙකක් හරි සම්බන්ධ කරවන්න. ගෙදර බණ දහම් ඇහෙන්න සලස්සන්න. ගෙදර බුදුන් වඳිනවා පේන්න ඕන ළමයාට. ළමයා ඒකට සම්බන්ධ වෙන්න ඕන. වතුර කෝප්පයක් හරි බුදුහාඳුරන්ට ළමයාගේ අතින් තියවන්න ඕන. නැත්තම් මේ දරුවන්ට කොච්චර ඉගැන්නුවත් ඒගොල්ලොන්ගේ ආධ්‍යාත්මික ජීවිතේට යමක් හම්බෙන්නේ නැහැ. බාහු සත්‍යංච බහුශ්‍රුත කරන්න ඕන. හැබැයි සිප්පංච ස්කිල්ස් කුසලතා ඇති කරන්න ඕන. නැත්තම් ජීවත් වෙන්න බෑනේ. දැනුමයි කුසලතාවයි තියෙනන්නේ රස්සා කරන්න පුළුවන් බිස්නස් කරන්න පුළුවන්. හැබැයි අර ආකල්පනේ විනයෝච සුසික්කිතෝ. හොඳ ආකල්ප, හොඳ ගුණධර්ම, ඇටිටියුඩ් කියන එක. ඒක ඇති කරවන්න ඕන. ඒක ඇති වෙන්නේ මතක තියාගන්න වැඩිපුරම ඇහෙන දෙයින් පෙනෙන දෙයින්. අපේ මේ දේශනා එච්චර මේ ලොකුවට නැති උනායි කියලා ප්‍රශ්නයක් නැහැ. ගෙදර පේන දේ හරි වැදගත්. අම්මගෙන් පේන දේ, තාත්තගෙන් පේන දේනේ දරුවෙකුට මහා වීරත්වයක් වෙන්නේ. ඒකනේ පරමාදර්ශයක් වෙන්නේ. ඒ නිසා ඔබේ ගෙදර බොරු කියන්නේ නැති තැනක් වුණොත්, කේලම් කියන්නේ නැති තැනක් වුණොත්, පරුස වචන කියලා එකිනෙකාට කතා කරන්නේ නැති තැනක් වුණොත්, සත්තු මරාගෙන එහෙම ජීවත් වෙන්නේ නැති තැනක් වුණොත්, ළමයාට ඇහැටම පේනවා අපේ ගෙදර පන්සිල් රකිනවා. ළමයාත් ඒකට පුරුදු වෙනවා. හැබැයි ගේ ඇතුලේ ඔබ රණ්ඩු සරුවල් වෙනවා නම්, නරක නපුරු වචන අසභ්‍ය වචන කියා ගන්නවා නම්, එකිනෙකා බොරු කී රවට්ටනවා නම් ළමයාත් ඕකම තමයි ඉගෙන ගන්න. ඒක 10 ගුණයකින් කරන්න ළමයා පෙළඹෙනවා. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා මේ දැහැමි බව සම්බන්ධ, ධාර්මික බව සම්බන්ධ ඔබේ ආදර්ශය මේ දරුවන්ට අතිශයින් වැදගත්. අතිශයින් වැදගත්. ඒක පේන්න ඕන. ඒක ඇහෙන්න ඕන. කනත් ඇහත් ඇසුරු කරගෙන බොහෝ ආකල්ප නිර්මාණය වෙනවා මනසේ. වෙනස් වෙනවා. ඒ නිසා මේ පැති හිතන්න. ඒව අවශ්‍යයි. ඔයත්තුන්ට අපි නොකියුවත් ඔයත්තු උත්තාන වීරෙ මෙහි ධන ධාන්‍ය හම්බ කරනවා. ළමයින්ව පන්ති ගානේ හරි ගෙනහිල්ලා හොඳට උගන්වනවා. ඒ ටික අඩු වෙන්නේ නැහැ. මොකද මේ ටික ඕන කියන්නේ. දැන් ඔයත්තන්ට මැරිච්ච ආච්චි අම්මා සීයා හරි පින් දෙන්න ඕනි කියලා හිතනවනේ. මේක මේ ළමයින්ට මේ හැඟීම එන්නේ ආගම දහම ඉගෙන ගත්තොත්. නැත්තම් ඉතින් ඊට හදා ගන්න වෙනවා. මෙහි වැඩිහිටි නිවාසයකටම යන්නනේ. වයසට යනකොට මොකද හේතුව මෙහි සංස්කෘතියේ සාතිශය බහුතරේ එතනටනේ යන්නේ. දැන් මම ජීවත් වෙන්නේ මේ වගේ ටිකක් ගමක. ඉබාව. වටේම ඉන්නේ හැම ගෙදරකම ඉන්නේ ආච්චි කෙනෙක් තනියෙන් නැත්තම් සීයා කෙනෙක් තනියෙන්. ළමයි නෑ කවුරු. ළඟම ගෙදර අත්තම්මා කෙනෙක් ඉන්නවා.
මම දැන් එතෙන්ට ගිහිල්ලා අවුරුදු 3ක් තවම මම දැකලා නැහැ කවුරුවක්වත් විසිට කෙනෙක් ඒ ගෙදරට එනවා. එන කවුරුත් එන්නේ. එයා තනිවම. සමහර දවස්වලට එයා රෑ 12 1 වෙනකන් කාර් එකට වෙලා ඉන්නවා ගේ ඇතුළට යන්න. පාළුවනේ. තනිකම. ඒ අතරේ මම ඉස්කෝලේට යන බස් එකට නැග්ගම ඉස්කෝලේ යන ළමයි 10ක් 12ක් ඉන්නවා. දැන් ඒ ළමයි මාත් එක්ක යාළුයි. මම ඒගොල්ලොන්ගෙන් සමහර වෙලාවට අහනවා දැන් මොකද කරන්න ඉන්නේ? මොනවද අනාගතේ ෆියුචර් ප්ලෑන් එක එහෙම කියලා. හැමෝම කියනවා ඉක්මනටම ටෝකියෝ යන්න තමයි බලාපොරොත්තු. එතකොට අම්මයි තාත්තා දායිජු. උසස් පෙළ පන්ති ඉන්නේ උන්ගෙන් ඇහුවා කියන්නේ කම් කෙනා අයියලා. ඔව්. ආයේ බලාගෙන ඇයි මේ shopping mall නෑලු. මේ හොඳ සුපා නෑ. මේ මුකුත් නෑ ගමක්. බස් තියන්නේ මේ පැයකට එකයි. ඉතින් මෙහෙ ඉන්නේ මොකටද කියලා. දැන් ඔයත් ලංකාව අද ලංකාවට ඔයත් යනවනම් යන්නේ ඔයත්ගේ අම්මා තාත්තා ඉන්නනේ. කෝල් දෙනව නම් දෙන්නේ අම්මා තාත්තා හින්දා. අපිට තියෙන ලොකුම සම්බන්ධය මොකද්ද? අම්මයි තාත්තයි. රට අතාරින්න බැරුව කවුරු හරි ඉන්නව නම් ඉන්නේ අම්මා තාත්තා හින්දා. ලොකුම බැඳීම මේක. ඒක මේ ළමයින්ට නැති වෙන්න හොඳ නැහැ. ඒක උපායක් විදියට අපේ පින්වතුන්ලා කරන්න ඕන දෙයක් තමයි මේගොල්ලෝ මේ චූටි ළමයි හැමතිස්සෙම සිංහල කොමියුනිටි එක මුණ ගස්සවන්න. සිංහල ළමයිත් මුණ ගස්සවන්න. එහෙම නැතුව ජපන් අයටම යාළු මිත්‍රකම් දෙන්න ගියොත් එහෙම ඒගොල්ලොන්ගේ පරමාදර්ශය වෙන්නේ ඒගොල්ලෝ. දැන් අපේ ළමයි නිතර හමු වෙනවා නම් අපේ ළමයි පන්සලේදී, ගෙවල් වල, පින්කමේදී, උත්සව ප්‍රිය සම්භාෂණවලදී හම්බ වෙනවා නම් අපේ ළමයි හැමෝම හැසිරෙන සීමාව පේනවනේ. එතකොට යම් අවවාදයක් දෙන්න පහසුයි. යම් අවවාදයක් දෙන්න පහසුයි නැත්තම් අවවාදයක්වත් දී ගන්න බැරි වෙනවා. මොකද ඒගොල්ලෝ උදාහරණයට ගේන්නේ නීතිය කියාගෙන එනවා අනිත් ළමයින්ගේ. ඔය ඇතන්ට කරගන්න දෙයක් නැති වෙනවා. ඒ නිසා බොහොම බුද්ධිමත්වනේ. බොහොම ප්‍රඥාවන්තව දුරදිග බලලා මේ දූ දරුවෝ හදන්න ඕන. මේ දරුවන්ට තියෙන්නේ මෙලෝ විතරක් නෙමෙයි. මේ දරුවන්ට පරලෝ ජීවිතයක් තියෙනවා. ඔය ඇත්තන්ගේ ගාවට මේ දරුවා ආවට මේ දරුවන්ගේ ආයුෂ ප්‍රමාණයන් ඔය ඇත්ත කවුරුත් දන්නේ නැහැ. අපි දන්නේ නැහැනේ අපේ ආයුෂ ප්‍රමාණයන් කීයද කියලා. අපි කවුරුත් දන්නේ නැහැ. එතකොට මනුස්ස භවයක් ලැබපු කෙනෙක් කොයි වෙලාවෙ වුණත් මනුස්ස භවයෙන් නික්ම යන්න පුළුවන්. ඒකනේ මේ සසර භයානකයි කියලා බුදුහාඳුරු දේශනා කළා. ඒ හින්දා බුදුහාඳුරු දේශනා කළා ඉපදිච්ච දරුවට පළවෙනි යුතුයකම තමයි පාපානිවාරයෙන් තියෙන්නේ. ළමයා හැදෙන වැඩෙනකොට එයා මුලින්ම පවෙන් වළක්වා ගැනීමේ කටයුත්ත කරන්න ඕන. සබ්බපාපස්සකරණම් කියන එක තමයි. පව් වලින් දරුවා වළක්වන්න ඕන. අංක 1 යුතුයකම ඒක. ඊළඟට කල්යාණේ නිමේසෙන්ති. ඒකම තමයි අනිත් පැත්තට කියන කුසලස් උපසම්පදා. පිනෙහි කුසලේහි යහපතේ දරුවා යොදවන්න ඕන. අන්න තුන්වෙනි යුතුයකම තමයි සික්කන් සික්කාපෙන්ති හොඳට උගන්වන්න. අර මුල් දෙක දෙන්නේ නැතු ඔය උගත්කම ආවොත් හැදෙන්නේ මහා අසත්පුරුෂ නේද? අසත්පුරුෂ මොලකාරයෙක්. නේද? හදවතක් නැති තක්කඩියෙක්. හොඳට තේරෙනවා සබ්ජෙක්ට්. හැබැයි හදවතක් නැහැ. හෘදය සාක්ෂියක් නැහැ. කවුරුවත් ගැන පසුතැවෙන්නේ නැහැ. තමන් කරන වැරදි ගැන ඒ පසුතැවිල්ල, ඒ බය, ඒ අකුසල කරන්න, වැරදි කරන්න, ඒ චෛතසිකය එන්නේ ඔය පවෙන් වලකින්න කුසලයේ යෙදෙන්න පුහුණු කරෝ. ඒකම පිට වෙන්නේ නැද්ද? දැන් මම තරුණ වියේදීම මේ වයසේදීම අපි මැරුණොත් අපි මෙතෙක් කරපු කුසල් ටික නිපුණු වෙන්නේ. අපිට උදව්වට තියෙන්නේ. මෙතෙක් කරපු කුසල් ටික. මං අවුරුදු 10 දී මිය ගියා නම් අවුරුදු 10 වෙනකම් මං කරගත්තු පින් කුසල් විතරමයි මට අනුග්‍රහයක් වෙන්නේ. මං ඒ වෙනකොට 37 පාසල තිබුණත් අනුග්‍රහයක් නැහැ ඊළඟාත් වෙන්න. වැඩක් නැහැ. ඒ රිසල්ට් එක ඕනේ නැහැ. ඒකෙන් උදව්වක් වෙන්නේ නැහැ. උදව්ව වෙන්නේ පින. එතෙක් පව් නොකර හිටියද? එතෙක් පින් කරාද? ඒ දෙක මත ඊළඟ ආත්මේ සැකසෙනවනේ. එතකොට දරුවන්ට යුතුයකම් ඉෂ්ට කරන්න ඕන මුලින්ම ආධ්‍යාත්මික ජීවිතේට. පවෙන් වළක්වලා පිනෙහි යොදවලා හොඳට උගන්වන්න. හොඳට උගන්වන්න. මේ තියෙන නීති රීතිත් හොඳට උගන්වන්න. මේ හොඳ දේවල් තියෙනවනේ ගන්න. ඒවත් හොඳට උගන්වන්න. එහෙම දරුවට සැලකුවොත් යුතුයකම් කරොත්
ඒක බොහෝම ඔබට ගොඩක් පිං සිද්ධ වෙනවා දරුවට ඒක කරන එක. අනිත් එක ඉතින් ඔය ඇත්තන්ට මහ වටිනකමක් හම්බුනේත් මේ දරුවා හින්දානේ. මොකද දරුවෙක් නැති වුණාම කාන්තාවක් කොච්චර නිඳා පහත විඳිනවදනේ. පිරිමියෙක් කොච්චර අපහසුතාවයකටපත් වෙනවද? මොන තරම් කයි කතන්දර කියනවද දරුවෙක් නැතුව ඉන්න කාන්තාවට කසාද බැඳලා. ඉතින් ඔය ඇත්තන්ට ජීවිතේ අහන්ට අම්මා කියන වචනේ අහන්ට ලැබුණේ මේ දරුවා හින්දානේ. තාත්තා කියන වචනේ ඔය ඇත්තන්ට ඒ ගෞරවනීය උතුම් වචනේ ඔය ඇත්තන්ට ප්‍රකාශ වුණේ මේ දරුවා ඉපදිච්ච හින්දානේ. එතකොට මේ අගය ඔබට දරුවා දුන්නා නම් ඔබත් දරුවාගේ ජීවිතේට අගයක් දෙන්න ඕන. ඒ වටිනකම ඔබට දුන්නේ දරුවා. ඒ වටිනකම දරුවෝ ඉන්න අයට එච්චර නොතේරුණාට දරුවෝ නැති අය විඳින දුක බලන්න ඕන. අපි කොච්චර වාසනාවන්තද කියලා බලන්න. කොච්චර වාසනාවන්තද. කොච්චර අපහසුතාවලටපත් වෙනවද දරුවෝ නැති කාන්තාව. අපේ වගේ සංස්කෘතියකනේ. මම හිතනවා මේ සංස්කෘතිය උනත් එහෙම මේ පැරණි මිනිස්සු අතර ඒ ගති තියෙනවා. දරුවෙක් නැති වුණාම හරියට හිංසා කරනවා. පීඩා කරනවා. කයි කතන්දර කියනවානේ. ඒ නිසා ඔයත් වාසනාවන්තයි. ඔයත්තන්ට උතුම් පින්වන්ත දුවා දරුවෝ ඉපදිලා ඉන්නවා. අද මේ පුතණුවන් අවුරුදු 4ක් සමරනවා උපන්දිනයේ සිව්වන උපන්දිනයට ලං වෙද්දි ඒ දරුවා වෙනුවෙන් ආශිර්වාද පින්කමක් හොඳට සිද්ධ කරනවා. මේට වඩා අනුශාසනාව දික් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ රැස් කරගත්ත සියලුම පින් කුසල් අපි අනුමෝදන් කරමු දෙවියන්ට. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය තිනෝන් වින්සර පුතුණුවන්ට ලැබේවා. පුතුණුවන්ගේ අනාගතේ වාසනාවන්ත වේවා. ඇස්වහක් කටවහක් කෝවහක් අඬෝ වැඬියාවක් නැතුව දරුවට අපල උපද්‍රවයක් කරදරයක් බාධකයක් නැතුව හොඳට ඉගෙනගෙන සත්පුරුෂ පින්වන්ත බෝසත් දරුවෙක් විදියට ලොකු මහත් වෙන්නට සියලු දෙවියෝ උපකාර කරත්වා. ඒ සියලුම දෙනාට සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබිලා කරදර බාධක අපල උපද්‍රව දුරු වේවා. යහපත් සිතුම් පැතුම් ඉටු වේවා. මේ වැඩමුවා වදාළ මහා සංඝ රත්නයට ඒ ශාසනික බ්‍රහ්මචර්යාවන් නියැලෙන්නට සියලු දෙවියෝ උපකාර කරත්වා. උතුම් දෙවිවරුද නිවන් දකිත්වා. අවසාන වශයෙන් ඔබ හැම දෙනාටත් දෙවියන්ටත් මියගිය ඥාතීන්ටත් මේ භවයේ පුරාමත් උපදින හැම භවයකමත් සත්පුරුෂ ඇසුරම ලැබේවා. කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා. සද්ධර්මයේ මැසේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරාගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්නට මේ පින කුසලය පාරමී ධර්ම වේවා.